හදාගන්නවත් බෑ. ඒකට කියන්නේ ආදරේ. දැන් පුදුම වෙන එක නවත්තන්න. ගෙදරින් පැනගත්තේ කොහොමද? 4 වෙනි සිල්පදේ. ආදරවන්තයින් නිතරම කඩන. තැන දැනගත්තේ? පරිචිත්ත ඥානය. මොනවද බොන්නේ? සීතල දෙයක්ද? රස්නේ දෙයක්ද? රස්නෙට හොඳයි නේ? හරිම කරුණාවන්ත පාටයි. කවුද? නැන්දම්මා. ගෙදරින් දැනගත්තොත්? කවුද කියන්නේ? කාරණයක් කියන්නද? කියන්න. ලස්සනයි. හැම දෙයක්ම. මං කිව්වේ මේ හැම දෙයක්ම. මං ආසයි මේ නිස්කලංකමට. රස්තාවක් හොයාගන්න. මං නම් ආස නැහැ රබර් ගහනවට. එදා මට හරියට බය හිතුණා. බලන්න ආවේ නැත්තේ ඒකද? මම මැච් බලන්න ගියේ අම්මා දැනගෙන. සැකද? තාම හිතාගන්න බෑ. මට අඳුන්ලා දුන්නේ නෑනේ මේ ළමයා. ණයෝමිලා එන දවසේ ආවේ නෑනේ. අප්පච්චිත් එක්ක පිට ගිහින් හිටියා. අප්පච්චි ඔව්. එයාගේ රිසර්ච් එකකට. අප්පච්චි වැඩ කරන්නේ කැම්පස් එකේ. මේ දරුවත් හෙට අනිද්දා රිසාසාම කැම්පස් යනවා. ඔයා කියපු එක ඇත්ත. මොනවද? ඔයාගේ අම්මා හුඟක් දුක් විඳපු කෙනෙක් බව පේනවා. ඔව්. සෑහෙන්න. එහෙනම් ඒ ගැනත් හිතන්න. එයාට ඉන්නේ ඔයා විතරයිනේ. ඇයි ඔයා? දැන් තුවාල වෙල්ලද? මන් දැන් යන්න ඕනේ. ඉක්මනට? ඔව්. තව ටිකක් වෙලා ඉන්න. කොච්චර හිටියත් යන්න එපාය. අම්මා විතරයි ගෙදර. එයා හැමදාම හිටියේ තනියමනේ. මම යන්න. ඉන්න කැමති. ඒත් යන්න ඕනනේ. මම ඉක්මනටම රස්සාවක් හොයාගන්න. ඒක හොඳයි. ඊට පස්සේ අපි බඳිමු. එකපාරටම මොකද එහෙම හිතුනේ?
පහුගිය දවස්වල ගෙදරට වෙලා ඉන්නකොට හිතුණා. අම්මා ගැන. ඔයා ගැන. ඒක ලොකු දෙයක්. තනි වුණාම විතරක් එහෙම දැනෙන එකයි නරක. එහෙම දැනලා තියෙනවා. මං ජීවිතෙන් වැඩි කාලයක් ජීවත් වුණේ හොස්ටල් එකේ. තනියම. ප්‍රශ්නයක් අහන්න. අහන්න. ගෙදරින් මට කැමති වුණොත් ගෙදරින් වල කැමති වෙන්නේ. මම යන්න. දන්නවද? මට අවමතක් කරන්න බෑ. මං වට ආදරේ. මම ඔය ටික කියන මෙච්චර ප්‍රමාදුනේ. Thank you වනේ. ඒ උඹ කිව්ව ළමයාද? මං ওই වයස පහු කරේ උඹට ඉස්සෙල්ලා. මට මතක් වුණේ උඹලගේ තාත්තා කකුල කඩාගෙන හිටපු වෙලාවක මං එයාව බලන්න ගිය හැටි. දැක්ක මුල් වතාවේ මට හිතෙනවා ඒ උඹ කිව්ව දරුවා තමයි කියලා. අහිංසක පාටයි. ඒත් ඒ ළමයා උඹට ගැලපෙන්නේ නැහැ. මං කිව්වේ අපේ පවුලට ඒ පවුලේ අය කැමති වෙන්නේ නැහැ කියලා. ඒ තුමට හරියන්නේ ඒ ළමයා වගේ කෙනෙක් තමයි. උඹලා තාත්තට මං ගැලපුණා වගේ. කාගෙන්ද? බලන්නකො. මං කඩලා බැලුවා. අප්පච්චිට කියමු. මං කිව්වා. මට බෙදා ගන්න සන්තෝෂයක් ඉතුරු කරලා නැහැ නේ අම්මා. මටත් ඒ සන්තෝෂේ හිතේ හිර කරගෙන ඉන්න බැරි වුණා. රජරට යන්න වෙලා තියෙන්නේ නේද? ඒක හොඳයි. මං ආසයි. නායෝමි විසාකයි ඇවිල්ලා ගියා. මොනවද කිව්වේ?
ගමන යන එක ගැන දැනගන්න කිව්වේ. පිරිමි ළමයිනුත් යනවද? නෑ. අප්පච්චි අනිදරයට එයි. ඊට ඉස්සරලා එන්න. ඔයා ගිහින් අයෝමලයා ගෙදර කිව්වා නේද? ඔව්. මං එහෙ යනකොට එයාලා ඇවිත්. මෙහෙ ආපු එකක් කිව්වේ නෑ. මම ඔයා විශ්වාස කරනවා. මං කිව්වේ බොරුවක් නෙමෙයි. කවද දෙන්න කියලා තියෙන්නේ? ලබන මාසේ. ඇයි අම්ම එකපාරටම දුකෙන් වගේ? නෑ නිකන්. අම්මේ මම බැලුවා. මම දන්නවා අම්මා කල්පනා කරන්නේ මොනවද කියලා. දන්නා? ඔව්. අම්මා බයයි අම්මා ආයෙමත් තනි වෙයි කියලා. අයක් නෑ. වේදනයි. කවදාරි වාලත් මං වගේ වෙයි. කෑන්නෙකුට මේ පාළුව දරා ගන්න අමාරුයි. මං කැම්පස් යන්නේ නැහැ කියලා හිතුවා. ඔයා ඒක කරන්නේ මං ගැන දුක හිතිලා නම් මං කවදාකවත් ඔයාට ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ගත දැවටුණු සුළඟින් ඇගේ ගත සැහැල්ලුය. දැන් තමා නිදහස් ගැහැණියකයි ඇයට සිතෙන්නේ. ඒ කතාව ලියවිච්ච මං ආස කළ තැනක්. මේ පාර අම්මගේ පොතේලි දැක්වීම උත්සවයක් කරමු. අප්පච්චිත් කිව්වා. ඒත් මං කැමති නෑ මගේ නිස්කලංක බව නැති කරගන්න. අම්මා ජීවත් වෙන හැමදේම අත්හැරලාද? අත්හැරලා නෙමෙයි. බැඳීම් වල වේදනාව කොයිතරම් දරුණුද කියලා මට දැනුනේ අක්කමාව දාලා ගිය දවසේ. අපි අක්කව බලන්න යමු. එපා.
මේ කකුල් තුවාල වුණොත් බේත් කරනවානේ. ඔව් ඔව්. ලස්සන කකුල් විතරයිද? ලස්සන කකුල් නෙමෙයි. මේ. කටිනුත් ගානවා බෝ. උඩ දාන්න බෑ. හරි උඩ බෝලේ නේ. උඩ බෝලේ. බෝලේ විතරයි. උඩ දාන්න බෑ. අම්මා මේ ඇයි මචං මෙයාට දෙන්නේ? ඇයි? මූ ඉතින් මේ අයිනේ නේ. උඩ දුකයි නේද යාට දෙනකොට. බෝලේ ගත්තේ නෑ. එන්න ඕනේ. බෝලේ ගන්න ඕනේ. නෑ හරි යන්න හරි යන්න වැටට යන්න. වායන්. මට පොඩි සැකයක් ඇති වෙනවා. පූජන. හරි එන්න වැටට යන්න වායන්න. දින්න ඕනේ අල්ලන්න ඕනේ. මේ රවුම ලොකු. මට කතා කරන්න ඕනිකම ඔයාගෙන් සෙල්ලම් කරනවා. ඉතින් ඔයත් එන්න. අපි ආවේ ඔයාගේ ජයග්‍රහණය සමරන්න. ඔයත් හරියට බෝලේ වගේ. ජම්බෝල. විහිළු නෙමෙයි. අරමුණක් නේ. පුළුවන් නම් බෝලේ වගේ හිතන්න නැතුව ක්‍රීඩකයෙක් වගේ හිතන්න. අපි බඳිමු. මං කැම්පස් යන්නේ. ඔයා හිතන්නේ මම උත්සාහ කළේ නැහැ කියලා? ඔයා කියන්නේ මට වගකීමක් නැහැ කියලා? මං කියන්නේ ඔයාලට උනන්දුවක් නෑ. මොකද්ද මට කරන්න කියන්නේ? මට සයිකල් ඉපදෙන හැටි කියලා දෙනවද? සර්ලා තේලෑස්ති කෙල්ල ළඟින් ඉඳිද්දිත් මූඩ් ගාගෙනනේ. වර යමු.